ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම රස ඒ වගේම හරිම ලේසියෙන් හදන්න පුළුවන් ඇපල් කේක් එකක්. මුලින්ම බිත්තර 3යි, සීනි 150යි, ලුණු කුඩු චුට්ටක් දාලා හොඳින් බීට් කරගන්න. මම අතින් තමයි මේක බීට් කරන්නේ. ඔයාලට පුළුවන් ඉලෙක්ට්‍රික් විස්ක් එකක් යූස් කරන්න. දැන් මේකට මම ප්ලේන් යෝගර්ට් දාගන්නවා 150ක්. පැණි රස නැති. ඔයාලට මුදු උපු කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. දාලා කලවම් කරගන්න. මේකට මම එළවලු තෙල් මිලිලිටර් 100ක් දාගන්නවා. දැන් වැනිලා තේ හැන්දක් දාගන්නවා. ආයෙත් කලවම් කරගමු. පාන් පිටි 200කට මේ මම දාගන්න බේකින් පවුඩර් තේ හැඳි එකමාරක්. දැන් ඒක එකටම හලා ගන්න. හොඳින් කලවම් කරගන්න දැන්. දැන් අපේ කේක් බැටර් එක හරි. දැන් අපි ගමු ඇපල් ගෙඩි ටිකක්. මම ඇපල් ගෙඩි 3-4ක් ගන්නවා ඇපල් වැඩිපුර දාන තරමට මේ කේක් එකේ රසයි. ඉතින් ඒවල පොතු ඇරලා පොඩි කොටුවට කපා ගන්න තමයි මම යන්නේ මේ. මම කපන්නේ මේ ගානට. ඔයාලට මීට වඩා කුඩාවට උනත් කපා ගන්න පුළුවන්. දැන් අපේ බැටර් එකට මේක එක්කහු කරගමු. ඇපල් ටික අන්තිමට කපන්න තියාගන්න. එතකොට ඒ වල පැහැ වෙනස් වෙන්නේ නැහනේ. හරි. දැන් මම මේක බේකින් ඩිෂ් එකට දාගත්තා. පාර්ච්මන්ට් පේපර් එකක් දාලා තියෙන්නේ. ඔයාලට කැමති තැටියකට දාගන්න පුළුවන්. මම උඩින් දුඹුරු සීනි ටිකක් එහිනවා. මොකද බේක් කරාම ඒකෙන් ලස්සන පැහැයක් වගේම අමුතු රසක් එනවා උඩ හරියට. ඒක අත්‍යවශ්‍ය නැහැ. දැන් 180 විනාඩි 45ක් විතර මේක මම බේක් කරගන්නවා. මේ තියෙන ලස්සනට ඇවිල්ලා. ඇත්තටම හරිම සුවඳයි මේ වෙලාවේ. මේක නම් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මම අයිසින් පවුඩර් චුට්ටක් එහා ගන්නෙ. බලන්නකො හොඳ සොෆ්ට් එකට තියෙනවා. මුළු කේක් එක පුරාම ඇපල් කෑලි ටික පැතිරිලා තියෙනවා. අඩියට බැහැලා නැහැ. ඒ වගේම යෝගර්ට් දාපු බැටර් එකක් ඉඳන් හරිය සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලමු. හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ. මම නම් රස්නේ පිටින්මයි රහ බැලුවේ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.